306A2 සිංහ දිස්ත්‍රික්කයේ පිළියන්දල සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රහයෙන් සවන මීඩියා ආයතනය සංවිධාන කළ පාසල් මාධ්‍ය වැඩමුළු මාලාවේ කූටප්‍රාප්තිය සිදු වුණා. ඒ කැස්බෑව නගර සභා රංග ශාලාවේදී. පිළියන්දල ධර්මරාජ විද්‍යාලය, ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය, බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලය යන විදුහල් තුනේම මාධ්‍ය ඉගෙනගන්න දරුවන් මෙම වැඩසටහනට සහභාගී වුණා. 306A2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපති 306A2 සිංහ දිස්ත්‍රික් සිංහාධිපති සිංහ ප්‍රසාද් ගමගේ ඇතුළු සිංහයන් රැසක් මෙම වැඩසටහනට සහභාගී වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජේෂ්ඨ වැඩසටහන් නිෂ්පාදිකා නිශාන්ති රණතුංගත් විද්‍යාලවල විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයත් ආරාධිතයින් ලෙස එක්වුණා. වැඩසටහනේ ආරම්භය ලබාගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ මාධ්‍යවේදී අසංක සතරසිංහයි. මාධ්‍ය ලෝකය ජයගන්න සිහින දකින අංකුර පාසල් මාධ්‍යවේදීන්ට ඒ සිහිනය සැබෑ කරගන්න සවන මීඩියා ආයතනයත් පිළියන්දල සිංහ සමාජයත් සම්බන්ධ කරන සාර්ථක වැඩසටහනකට අවස්ථාව ලබා දුන් චන්දුල සමූහ ව්‍යාපාරයේ සභාපති සිංහ චන්දුල හඳුගොඩ මහතා පැමිණි සියලු දෙනා ගෞරවයෙන් පිළිගත්තා. ඉන්පසු අවසන් රාත්‍රිය පාසල්වල දරුවන්ගේ විශේෂාංග රැසකින් වර්ණවත් වුණා. අපි මේවල වැඩි දුර මාර්ගය කරන අයත් එක්ක මම දක්ෂයි ඔයගොල්ලෝ දක්ෂයි නේද ඉතින් ඒ කීප දානක් හැකේ ක්‍රියාශීලී සමානයන යෝජනා කරා ඒ උත්සාහ කරන්න තමයි ඔයාලට ඒ දේ කරන්න පුළුවන් රබර් කෑල්ලක් නැතිද දෙකම මුදුනට අපිට යන්න ඕන ඒක අපිට කලාපය කේන්ද්‍ර කරගන්නේ දල්පෝෂ වේදාලිය දිවයිනේ ජනප්‍රියම ගුවන්විදුලි රූපවාහිනී නිවේදකයන් පාසල් තුළටම පැමිණ ලබා දුන් දැනුම දරුවන්ගේ සහ විදුහල්වල ආචාර්ය මණ්ඩලයේ පැසසුමට ලක් වුණා. න්‍යායික දැනුම සමග ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරමින් වැඩමුළු මාලාව සාර්ථකව අවසන් කළ දරුවන් 100 දෙනෙකුට වටිනා සහතික පතක් ලබා දෙන්න පිළියන්දල සිංහ සමාජය කටයුතු කළා. වැඩමුළු මාලාව අවසානයේ ඉගෙනගත් දැනුම ප්‍රායෝගිකව වේදිකාවේ ඉදිරිපත් කිරීමට දරුවන්ට අවස්ථාව හිමි වුණා. ඒ අනුව හොඳම වීඩියෝ නිර්මාණය, හොඳම ප්‍රවෘත්ති නිවේදකයා සහ නිවේදිකාව, හොඳම වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැහැණු සහ පිරිමි වශයෙන් කාණ්ඩ කරමින් පාසල් අතර තරඟයක්ද පැවැත්වුණා. තරඟ ප්‍රතිඵල ලැබෙනතුරු අවසන් රාත්‍රියට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුණු 306A2 සිංහ දිස්ත්‍රික් සිංහාධිපති ප්‍රසාද් ගමගේ මහතාත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
ජේෂ්ඨ වැඩස්ථාන් නිෂ්පාදිකාවක් වන නිශාන්ති රණතුංග මහත්මියත් හරවත් දේශනයක් දරුවන්ට සිදු කළා. තරංග ප්‍රතිඵල නිකුත් වූ පසු දරුවන් තමන්ගේ සතුට මෙලෙස භුක්ති විඳා. ශංක ශ්‍රීමත් ගෝඨවාල විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය පිළියන්දල සිංහ සමාජයත් මාධ්‍ය වැඩමුළුවට සහභාගී වුණු දරුවන්ගේ විශේෂ ඇගයීමකටද ලක් වුණා. හෙට ලෝකයේ දිනන සොඳුරු සංනිවේදකයා සමාජය තුළ දැකීම පිළියන්දල සිංහ සමාජයේ සවන මීඩියා ආයතනයේත් ඒකායන ප්‍රාර්ථනාවයි. ඊළඟ පරම්පරාවේ සංනිවේදකයාගේ කෝටප්‍රාප්තිය අදයි.